අපි අද බලමු කොහොමද මේ කකුලට ෆෝම් රෝල් කරනවා කියන ව්‍යායාමය කරන්න කියලා. මේ ෆෝම් රෝල් එක මේ ගොඩක් රබර් වලින් හදපු එකක්. මේ ගැටි වගේ තියෙනවා. මේකෙන් කරන්නේ අපේ මාංශ පේශී වල තියෙන තද ගතිය අඩු කරන්න භාවිත කරන උපකරණයක් ෆෝම් රෝල් එක. මේක විවිධාකාරයෙන් තියෙනවා. මේ ගැටි ගොඩක් තියෙන තැන් තියෙනවා. ඒ වගේම ඊට වඩා අඩු ඒවාත් තියෙනවා. විවිධාකාර දේවල් ගන්න තියෙනවා. මේක අපි කරන්නේ අපේ මාංශ පේශී වල මේ තද වෙච්ච තැන් බුරුල් කරන්න කරන ව්‍යායාමයක්. අපි කියනවා ෆෝම් රෝලින් කියලා. අපි අද බලමු මේ ධර්මිත එක එකතු වෙලා කොහොමද IT බෑන්ඩ් එකට ෆෝම් රෝල් කරන්නේ. IT බෑන්ඩ් එක කියන්නේ මේ මාංශ පේශියක් මෙතන ඉඳන් මෙතන දැනගන්න ගොඩක් වෙලාවට තද වෙනවා. ගොඩක් වෙලාවට කොන්දේ අමාරු ධනිස්සේ අමාරුත් එක්ක මේ IT බෑන්ඩ් එක තද වෙන අවස්ථා තියෙනවා. කියන්නේ මාංශ පේශී තද වීම අපි කියන ට්‍රිගර් පොයින්ට්ස් එනවා කියලා. ඒක කොහොමද රිලීස් කරන්නේ? අපි කියනවා මයෝෆැෂියල් රිලීස් කියලා. ඒක කරන්නේ කොහොමද කියලා අපි බලමු. ඒකට දැන් ඉස්සෙල්ලම ෆෝම් රෝල් එක උඩ වාඩි වෙන්න. දැන් මේ කකුලේ නම් අපි කරන්නේ ඒ ඉස්සෙල්ලා දක්මින් එතන වාඩි වෙන්න වාඩි. ආරයි. ඒත් අපි මෙතන ඉඳන් මෙතන තමයි කරන්න තියෙන්නේ. කකුල මෙහෙට තියලා හැරෙන්න. අන්නේ ආකාරයෙන් කකුල තියලා හැරෙන්න. අත් දෙක මේ ෂෝල්ඩර් විඩ්ත් එක ලෙවල් එකට. අත් දෙක ෂෝල්ඩර් ලෙවල් වල ඉස්සරහා බලන්න. මේ කකුල තියෙන්න ඕනේ හරියට කෙලින්. ඒ වගේම මේ කකුල පුළුවන් තරම් උඩට ගන්න අන්නරයි. ඊට පස්සේ මේ අංශක 90ට තමයි මේ IT බෑන්ඩ් එක වැටෙන්නේ. මේකේ උඩට පල්ලෙන් යනවා. අන්න. දැන් මේක කකුලේ උඩ කොටසට ඒ වගේම යට කොටසට කරන්න ඕනේ විනාඩි 2ක් විතර. සමහර තැන් වේදනාකාරී ඒ තැන් වල ටිකක් වැඩිපුර කරන්න ඕනේ. සමහරලාට අපි උණුතරේ පොඩ්ඩක් තවලා මේක කරන්න කියලා තියෙනවා. මාංශ පේශිය තවත් බුරුල් වෙන. ඉතින් මේක උඩ ඉඳන් පල්ලෙහාටම තව ටිකක් උඩට යන්න බලන්න. හොඳට අර මේ බෑන්ඩ් එකේ අපේ කලිසමක් ගත්තොත් කලිසමේ අර ස්පීස් එක තියෙන්නේ. අන්නේ ලයින් එකේ කකුලේ දණිස්සට එනකම්ම කරන්න ඕනේ හිමි. මේ මෙතනින් ගත්තොත් මේ දණිස්සට එනකම්ම මේ කරන්න ඕනේ. එමීට සමහර තැන් රිදෙනවා. ඒ තැන්වල එමීට තප්පර 15ක් විතර කරනවා. මුළු ව්‍යායාමෙ විනාඩි 2ක් විතර කරලා ඊට පස්සේ කකුලේ අනිත් පැත්තට ඒක ට්‍රාන්ස්ෆර් කරලා කරන්න පුළුවන්. මේ වගේ කරන්න දැන් මේක තනියෙන් කරන්න බැරි අවස්ථාවක් තියෙනවා. සමහර අයට වයස වැඩි නම් මේ වගේ අතට සමහර අපේ වේදනාව වගේ තියෙනවා නම් ඒක තනියම කරන්න බෑ. ඉතින් ඒ වගේ වෙලාවක අපි ෆෝම් රෝල් එක අරගෙන මේ මැද වෙන්න ඒ කියන IT බෑන්ඩ් එක උඩ වෙන කාගේ හරි උදව්වක් අරගෙන මෙහෙම ඒක මසාජ් කරන්න. මේක ආකාරයේ උඩටයි පල්ලෙහාට මේ හිප් එකේ උඩටම ඒ වගේම knee එක ගාවටත් එනකන් මේ ආකාරයෙන් හොඳට අර ක්‍රීස් එක උඩ මේ මතට ඇල්ලුවම දැනෙනවා IT බෑන්ඩ් එකේ තද. හොඳට සමහරවිට රිදෙනවා ඒක කරද්දී මොකද කරබල එවිට හොඳට මසාජ් කරන්න මේ බෑන්ඩ් එක උරුල් වෙනවා.